ආත්ම තෘප්තිය මේ ජීවිතය ඇතුලේ තියෙන හරිම සුවිශාල සැනසුමක්. ආත්ම තෘප්තිය මුළු ලෝකෙම ප්‍රශංසා තිබ්බත් ඒ මනුස්සයාට ආත්ම තෘප්තියක් නැත්තම් තමන් ගැන සතුටක් නැත්තම් ලෝකෙම කොඩි දාගෙන බැනර් දාගෙන ප්‍රශංසා කළා ආත්ම තෘප්තියක් නැති මිනිහා ඉන්නේ දුකේ. ලෝකෙම ගැරහුවා තමන් ගැන සතුට වෙන ආත්ම තෘප්තියක් සහිත මිනිසයා ඉන්නේ සැනසෙල්ලක. එනිසා අපේ ජීවිතේ හරි වැදගත් එකක් ආත්ම තෘප්තිය. වැරදි සාධාරණීකරණය කරන මිනිසෙකුට කවදාවත් ආත්ම තෘප්තිය ලබන්න බෑ. අහවලුත් වැරදි කරන්නේ අහවලුත් කරන්නේ මොකෝ මං කළාම. එහෙම හිතන මිනිසෙකුට කවදාවත් ආත්ම තෘප්තිය විඳින්න බෑ. ඒ නිසා තමන්ගේ දිවි ගමන සුන්දරව ලස්සනව හදාගෙන ඒ ලස්සන ජීවිතේ දිහා බල තනියම සතුටක් විඳින්න. අද අවවාදයේ ඒක අපට අනුකම්පාවෙන් දහම් දෙසුවේ අපේ මහා කරුණික බුදුරජාණන් වහන්සේ. අපගේ බුදුරජුන්ට নমස්කාර වේවා. සතු සතු සතු. බණපදයේ අහන්න පළමුව අපගේ කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ගුරු දෙවිතුන්ට අපගේ වන්දනාව වේවා. සතු සතු සතු. බුදුරජාණන් වහන්සේ දේශනා කළා යෝ බාලු මඤ්ඤති බාලයන්. වැරදි කර ඉන්න බාල තැනැත්තෙක් ගුණවත් නැති මිනිස්සේ තමන්ගේ බාල වැඩ මෙව්වා බාල වැඩ කියලා අඳුනගත්තොත් පව් කර ඉන්න මිනිස්සේ දැන් පව් කර ඉන්න නිසා අපි යාට කියනවා පව්කාරයනේ. පව් කර සිටින පව්කාරී තැනැත්තෙක් තමන් මේ වැඩ කරන්නේම පව් කියලා අඳුන ගන්න. අකුසල් කර ඉන්න කෙනෙක් මෙව්වා මගේ අකුසල් කියලා අඳුන ගන්න. වැරදි කර ඉන්න කෙනෙක් මෙව්වා මගේ වැරදි කියලා අඳුන ගන්න. අධර්මයක හැසිරෙන කෙනෙක් මේ මගේ අධර්මය අඳුන ගන්න. දුෂ්චරිත කර ඉන්න කෙනෙක් මේක මගේ දුෂ්චරිතයක් කියලා අඳුන ගන්න. යෝ බාලෝ මඤ්ඤති බාලයන්. බාල තැනැත්තා තමන්ගේ බාල වැඩේ අඳුනගත්තොත් මේක බාල වැඩක් කියලා. පණ්ඩිතෝ වාපි තේනසෝ. ඒ පමණකින් හේ පණ්ඩිතයෙක් කිය. බලන්නේ බාලයා පණ්ඩිතයා වෙච්ච වේගි. බාලයා බාල වැඩ කර ඉන්න ගමන් අඳුන ගන්නවා මේක බාල වැඩක් කියලා. ඒ පමණකින් පණ්ඩිතෝ වාපි තේනසෝ. ඔහු පණ්ඩිතයෙක් කිය. කාගේද වචනේ? සර්වඥයන් වහන්සේගේ වචනය. ලෝව අතැඹුලක්සේ අවබෝධ කරපු ලෝකනායක බුදුරජාණන් වහන්සේ වදාලා පණ්ඩිතෝ වාපි තේනසෝ. ඒ පමණකින් හේ පණ්ඩිතයයි. බාලෝච පණ්ඩිතමානි. බාලෙක් ඉන්නවා හරි පණ්ඩිතමානි. මිනිහාගේ බාල වැඩ ඔක්කොම හරි වැඩ. එයාගේ කිසි දෝෂයක් නැහැ. එයා කරන දේවල් අනිත් අය කොච්චර වැරදි කියලා කිව්වත් එයා පිළිගන්න නැහැති නෑ ඒවා වැරදි කියලා. ඒක එයාගේ කලාව. මං ඉන්නේ වට ඕන විදියට. එහෙම චරිතය. බාලෝච පණ්ඩිතමානි. බාලෙක් සිටි හේ පණ්ඩිතමානීය සවේ බාලෝති උච්චති. ඔහු හට හැබෑවට බාලයයි කියමි. මේ ගාථාව ඇතුළෙම අපේ මුළු ජීවිතේම වෙනස් කර ගැනීම තියෙනවා. මේ ගාථාව හොඳට හදවතකට අරගෙන හිටියොත් එහෙම අපිට අර පණ්ඩිතමානීකම එන්නේ. අපිට අපේ වැරද්දක් හරි ලේසියෙන් අඳුනගත්තේ. වැරද්ද විදිහට අඳුන ගන්නවා. සැවැත් නුවර හිටියා ළඟ ගෙවල් දෙකේ මිත්‍රයෝ. අසල්වාසීන් නිසා මිත්‍රයෝ. ඉතින් දෙන්නම පෞල් ජීවිත ගත කරමින් හිටියේ. මේ දෙන්නට හරියම රසාවක් තිබුණේ. දෙන්න දවසක් කතා වුණා. මේක හරියන්නේ නැහැ. හල්ලි තියෙන මිනිසුන්ගෙන් කී හරි හොරකම් කරලා ජීවත් වෙනවා. හොරකම් කරන්න පටන් ගත්තා. දැන් ඔය මහජනයා එකතු වෙන මේ පොලට යනවා. පොලේ මිනිස්සු බඩු ගන්න අතරේ මේගොල්ලෝ හිමීට මුදල් පසුම්බිය වලට
මේ මුදල් පසු පිටික හොරකම් කරගෙන යනවා පොකට් කාරය. අන්තිමේ ඔය මේ වෙළඳ පොළවල් වල එහෙ මෙහෙ වෙනකොට ආරංචි වුණා සැවැන්නුවර දෙවුරමට දහස් ගාණක් මිනිස්සු එකතු වෙනවලු. දැන් මෙයාලට ඕනේ මිනිස්සු එකතු වෙන තැනනේ. මිනිස්සු එකතු වෙන තැනක ඉන්නේ මෙයාලගේ වැඩේ ලේසියෙන් කරගන්න පුළුවන්. දහස් ගාණක් මිනිස්සු එතෙට එකතු වෙනවලු. ආරංචි. කතා වුණා මිත්‍රයා මොකෝ කියන්නේ ගිහින් බලමුද? ගියා කට්ටිය. සිටුවරු එනවා. රාජකීයයෝ එනවා. මහා බලවත් චරිත එනවා. ඇවිල්ලා තමන්ගේ සමීපේ තියෙන වටින බඩු මුට්ටු ගැන කිසි අදහසක් නැතුව netu අයාගෙන හෙල්ලෙන්නේ නැතුව බණ අහනවා. බණ වලට වාසක වෙනවා. මේගොල්ලෝ දැක්කා. දැන් මේගොල්ලෝ මුලින්ම ගියේම නිකන් සෞත්තු චේතනාවෙන් යන්නේ. බණ ඇහිල්ලක් ගැන වගක් නැහැ. මේ අයට අවධානය තිබ්බේ බණ කියන්නේ කවුද කියන එකවත් වැඩක් නැහැ මෙයාලට. මෙයාලගේ අවධානය තිබ්බේ අර මිනිස්සු අරගෙන ඇවිල්ලා තියෙන වටින බඩු මුට්ටු ගැනනේ. ඉතින් උත්තර හොරකම් කළා. මේ මිනිස්සු බණ අහන මානසිකත්වයේ මිනිස්සු හොඳට මේ මිනිස්සුන්ට සුද්ධයක් දැම්මා. එදා වැඩිපුර හම්බ වෙලා. දෙන්න ගෙවල් වලට මේක සමව බෙදාගෙන අරන් ගියා. ගෙවල් වලින් සෑහෙන සැලකිලි බිරින්දෑවලු. ආනේ අද ගොඩක් ගෙනල්ලා කියලා. එතකොට ගෙවල් වල තමන්ගේ බිරින්දෑවරුන්ටත් මේ අය කිව්වා විස්තරේ. මෙහෙමයි අපි මේක කරන්නේ සැවැන්නුවර දෙවුරමට ගිහිල්ලා. එතන අපි බණ අහන්න එනවා කට්ටිය. පුදුම බණ ඇහිල්ලක් ඒක. වාසග වෙලා ඉන්නේ මිනිස්සු. තමන්ගේ ඇඳගෙන ඉන්න එක ගලවක් ගියත් ඒ මිනිස්සුන්ට තේරෙන්නේ නැති කියලා දැන් මේගොල්ලෝ එහෙම කතා වුණා. එතකොට මේ කාන්තාව ටික කීවා මෙහෙමයි සැවැන්නුවර දෙවුරමට යන්නේ බණ අහන්න නිසා. ඔයලත් බණ අහන්න යනවා වගේ කියන තව වැඩි ලේසි. මේගොල්ලෝ බණ අහන්න යන උපාසක දෙන්නෙක් වගේ වෙස්වලා ගත්තා. දැන් ඉතින් අර ගානට ඇඳලා පිටිවිලට ඇඳලා හොඳට බණ අහන්න යන අය වගේ තමයි යන්නේ. ඒ ඇඳගෙන ඉන්න පිළිවෙලත් එක්ක හොඳට සාමාන්‍යයෙන් මේ ඉදිරිම පිරිස්තලයට එන්නත් පුළුවන්. ආසාවෙන් බණ අහන්න ආපු අය වගේනේ. ඉස්සරහම කට්ටිය තලයට ඇවිල්ලා රාජ්‍යවරු සිටුවරු මැද්දේ වාඩි වෙනවා. ඒ අය බණ පටන් ගත්ත ගමන් බුදුරජාණන් වහන්සේගේ දහම් කතාවට වසඟ වෙනවා. තමන්ගේ ළඟ තිබුණු මුදල් පසුම්බී ආභරණ ඕව ගැන වගක් නැහැ. ඒ අතරේ අර පොකට් කාරයෝ දෙන්න මේ ටික හිමින් සීරුවේ ගලව යනවා. මුදල් පසුම්බී හිමින් සීරුවේ උස්සයි යනවා. දවසින් දවස සරු වෙනවා මෙයාලගේ වැඩි. බිරින්දෑවරුන්ගෙන් මුත් ප්‍රශංසා ලෝකයක්. යන හැම දවසකම ප්‍රශංසා. ඒ බිරින්දෑවරුත් මේකට හරියට උදව් කළා. දවසක් මේ දෙන්නගෙන් එක්කෙනෙකුට අර දහම් කතාව මේ ශ්‍රවණය කරන පිරිස් අතරේම එකපාර හිතුවිල්ලක් ආවා. මේ මිනිස්සු සල්ලි තියෙන මිනිස්සු. වස්තු සම්භාර තියෙන මිනිස්සු. එහෙව් මිනිස්සු මෙච්චර ධනස්කන්ධයක් තියාගෙන මෙතෙන්ට එනවා. තමන්ගේ වටින බඩු මුට්ටුවක් ගැන සංඥාවක් නැතිව බණ අහන. මොකද අපි මේ අපූර්ව බණ ඇසිල්ල. මොකද මේ මිනිස්සු මෙච්චර වාසඟ වෙනකන් අහන්නේ. මාත් පොඩ්ඩක් අහලා බලන්න ඕන. හිතුණා. එදා හොරකමට අවධානය යොමු නොකර කියන බණපදේ මොකද්ද කියලා පොඩ්ඩක් කන්දුණා. වැඩේ කියන්නේ මෙතන මේ හොරකම් කර හිටියේ වහා ධර්මයක් වටහා ගන්න පුළුවන් හැකියාවක් තියෙන ඥානවන්තෙක්. ඒකට වුමනා කරන ප්‍රඥා කෞශල්‍යය පිනයි දෙකම තිබ්බා. එදා දහම් කතාවට අවධානය යොමු කළා විතරයි. එදා දහම් ශ්‍රවණය ඉවර වෙද්දීම සෝතාපන්න ශ්‍රාවකෙක් වුණානේ. මේ වෙනදට හොරකම් කරගෙන අතපත ගාගෙන යන කෙනා සෝවාන් වෙනවා. එදා හිස්සති යනවා.
අර අනිත් හොරා මෙයාට කතා කළා මිත්‍ර මොකෝ අද මොකුත් අතපත ගන්න බැරුණාද? මේ වචනයක් කිව්වේ නෑ. නිශ්ශබ්දව ගියා ගෙදර. දැන් එහා ගෙදරට ඒ මිනිස්සයා හොරබඩු ටිකත් අරගෙන යනකොට බිරිඳ හිනහ වේගෙන ඉස්සරහට ආවා. ඇවිල්ලා මුලින්ම බඩු මුට්ටු ටික අරගෙන මෙයාට සෑහෙන ප්‍රශංසා. දැන් මේ සෝතාපන්න ඵලය සාක්ෂාත් කරපු මිනිස්සයා එයා ගෙදරට යනවා. යද්දී අර බිරිඳ බැලුවා අතේ බරට නම් මොකුත් පේන්නේ නැහැ. හොඳ මුතු හරක්වත් අරගෙනද මේ මිනිස්සයා. බැලුවා. අතට මුකුත්ම දුන්නේ කෙලින්ම ගේ ඇතුළට ගියා මේ මිනිස්සයා. බිරිඳ කිව්වා මොකවද? මොහු කිව්වා නෑ සොඳුරේ. අපි මේ කරන වැඩේ වැරදි. හොරකම කියලා කියන්නේ පාපී දෙයක්. ආයෙ මම ඒක කරන්නේ. හොරකම කියලා කියන්නේ අකුසලයක්. මම ඒක ආයෙ කරන්නේ. හොරකමින් ගත කරන ජීවිතේ වැරදි. මම ආයෙ ඒක කරන්නේ. අපිට මෙච්චර දවසක් වැරදුනා. ඒ වැරද්ද ආයෙ දිගින් දිගට මම කරා යන්නේ. මට ඒක අවබෝධ වුණා සතුටුයි කිව්වා. මේ කෑනු කෙනා මේ මනුස්සයාට හොත්තටම හෙලා දැකලා ආඩපාලි කියලා බයින්න පටන් ගත්තානේ. මේ මිනිහට අවබෝධ වෙලා මේ ගෙදර මේ වළම්පිකන් හිස්. මේ මනුස්සයාගේ අවබෝධයද අපි කන්නේ. දැන් මොකුත් අරගෙන ඇවිල්ලා නැහැ. අර පෙනේද අවබෝධය ඇති වෙච්ච මිනිස්සු. මෙහා පැත්තේ පපඩම් බඳින්න සුවඳිනවා කියලා බයින්න පටන් ගත්තා. මේ මනුස්සයා ආගෙන හිටියා. අර ගෑනු කෙනා බයිනවා. අවබෝධ වෙච්ච මිනිසෙක්ගේ ගෙදරින් ඕන් කෑම සුවඳිනවා. ඒ අවබෝධය විඳපන්. බයිනවා. ඔහු නිශ්ශබ්දව හිටියා. ඉතින් මේ සෝතාපන්න ශ්‍රාවකෙක් මේ මොහුට මේ හොරකම සම්බන්ධයෙන් ආයේ හිත නම්ම ගන්න බෑ. සෝවාන් කෙනාගේ සීලය පිහිට සීලයක්නේ. නමුත් මේ බිරිඳගේ වචන පාවිච්චියත් එක්ක හිතට වේදනයි. ඊළඟ දවසේ උදේ කාලෙම පෞද්ගලිකව බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගියා තනියම. ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේට වැඳ නමස්කාර කරලා බුදුරජාණන් වහන්සේට කිව්වා මේ අනේ ස්වාමීනි මම මේ දෙවුරමට ආවේ බණ අහන්න නෙමෙයි. මං ස්වාමීනි මේ මිනිසුන්ගේ ධන සම්පත් හොරකම් කරපු හොරේ. ස්වාමීනි මගේ යාළුවත් එක්ක මම මේක කරන්නේ. මට ඊයේ දහම් ශ්‍රවණයෙන් තේරුණා ස්වාමීනි මං වැරදි කියලා. දැන් ස්වාමීනි මම වෙනස් වෙන්න හදනවා. මේ අපේ ගෙදර මිනිස්සු මේකට ඉඩක් දෙන්නේ නැහැ. ඒක මහා වරදක් විදියට දැකලා මේ මටම දොස් කියනවානේ. අර එහා ගෙදර හොරකම් කරන මිනිහා හොඳයිලුනේ. අනේ ස්වාමීනි මේක මට හරි අමාරුයි. මේ මොහොතේ තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ. යෝ බාලෝ මඤ්ඤති බාලය. බාල තැනැත්තෙක් තමන්ගේ බාල වැඩේ බාලයි කියලා හඳුනගත්තොත් පඬිතෝ වාපිතිනසෝ. හේ පඬිතයාය. බාලවෙච පඬිතමානි. පඬිතමානි බාලෙක් සිටි. තමන් කරන වැඩේ හරි. ඒක හොඳයි. ඒකෙන් දියුණු වෙන්න පුළුවන් ආදී වශයෙන් හිතාගෙන වහසී බස් දොඩන පඬිතමානි බාලෙක් සිටි. සේවේ බාලෝති උච්චති. ඔහු හැමදාම බාලයයි. ඇයි බාලයට ගොඩින් ඉන්න බෑනේ? ගොඩේන්ට ඒ මනුස්සය අඳුනගන්න බෑ මුලින් ඉන්නේ වලක කියලා. වලේ ඉන්නවා කියලා තේරිච්ච දවසකනේ ගොඩේ ඉන්න දාගලා. ඒ මනුස්සය කියනවා නෑ උඹලා ගොඩේ ඉඳපල්ලා මට වල සැපයි. එයා තෝරගන්නේ වල. එයා තෝරගන්නේ වැරදිච්ච තැන. ඒ නිසා හොඳ නුවණකින් දකින්න ජීවිතේ. අපි මේ ගත කරන ජීවිතය කියන එක අනිත් අයගේ ප්‍රශංසා ලැබෙන ජීවිතයක් බවට පත් විය යුතු නෑ. ඒක නෙමෙයි ජීවිතය කියන්නේ. අනිත් අය ප්‍රශංසා කරන එක. අනිත් අය ගුණ කියන එක. අපි දන්නේ නෑනේ ගුණ කියන්නේ මොන જાතිය පිරිසක්ද කියලා. යහපතට ගුණ කියන්නේ සත්පුරුෂයනේ. අසත්පුරුෂයා ගුණ කියන්නේ අයහපතට. හැමතැනකදීම ප්‍රශංසා ලැබෙන ජීවිත හදන්න බෑ. අපි ජීවිතය හදාගත යුතුයි. අපේ හිත
අපිට සුන්දර පැසසුම් කරන ජාතිය ජීවිතයක්. අපි අපේ පැත්තට හැරිලා බලද්දී අපිට සැනසුමක් තියෙනවා. ඒක ලෝකේ අඳුනගත්ත ටික නැත් එකයි. හැබැයි අපිට සැනසුමක් තියෙන්න ඕනේ. මම මේ කරන දේවල් නුවණැත්තෝ ගරහන්නේ නැති දේවල්. නුවණැත්තෝ ප්‍රශංසා කරන වචනෙනි මම කතා කරන්නේ. නුවණැත්තෝ ප්‍රශංසා කරන කායික ක්‍රියානි මම කරන්නේ. නුවණැත්තෝ ප්‍රශංසා කරන හිතුවිලිනි මම හිතන්නේ. එතෙන්ද ඒක ලෝකේ අඳුන ගන්නවද නැද්ද කියන එක තියෙන විගතුනේ පස්සේ ඒක අදාළ එකක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ සසුනේ තුලේ ඊටාම මధుරස්වරයෙන් බණ කියපු භික්ෂුන් වහන්සේ තමයි අපේ ලකුණ්ඨක බද්දිය කියන මහරහතන් වහන්සේ. ප්‍රසිද්ධයි ඒ කාලේ. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිස අතර විතරක් නෙමෙයි දෙව්බඹුන් අතර ප්‍රසිද්ධයි ලකුණ්ඨක බද්දිය මහතෙරුන් වහන්සේගේ හඬ පුදුම ලස්සනයි. ඒ කාලේ උන්වහන්සේ බණක් කියනකොට දෙව්බඹුන් පවා රැස් කකා එකතු වෙනවා. මහා පිරිස එකතු වෙනවා ලකුණ්ඨක බද්දියගේ තෙරුන්ගේ බණන්නේ අද. එහෙම එකතු වෙනවා. ඔය ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේගෙන් බණක් අහන්න හිතුණා ටිකක් දුර ඈතක හිටපු සවැත් නුවරින් ඈතක හිටපු මේ ආරණ්‍යක භික්ෂුන් වහන්සේලා පිරිසකට. උන්වහන්සේලා කට්ටිය කතා වුණා මේ ඒ තෙරුන් වහන්සේගේ බණ හරි ලස්සනයි නුන්නේ අපි ගිහින් බණක් අහමු කියලා. දැන් උන්වහන්සේලා වඩිනු දෙවුරමට. වැඩම කරද්දිම ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේ ඔය වතපිලිවෙතක් කර කර දෙවුරන් මෙහෙරි අර ඇතුල් වෙන ගේට්ටුව සමීපවයි හිටියේ. උන්වහන්සේගේ ශරීරේ මිටිනේ. ඒකනේ ලකුණ්ඨක කියලා කියන්නේ නේ. මිටි ශරීරයක් තිබිච්චි. ඔය මේ මහතෙරුන් වහන්සේව දැක්කට පස්සේ අර මේ ආගන්තුක වෙන උන්වහන්සේලාට උච්චම් කරන්න හිතුණානේ. ඒකට ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේටත් ඒකේ තිබුණා සාංශාරික කර්මයක් තිබ්බා කෙලිසීල බබදත් කියලා. ඒක ජීවිතේක ඉපදිලා ඉඳලා ඒ කරගත්ත කර්ම වල අනුව අනිත් අයට දැක්කම විහිළු තහළු කරන්න හිතෙනවලු. එහෙම දකින්න අයට විහිළු කරන්න හිතෙන යම් හාස්‍යජනක ස්වරූපයක් උන්වහන්සේට තිබිලා තියෙනවා. මේ අය විහිළු කරන්නේ මේ මහරහතන් වහන්සේට. කණින් ඇල්ලුවා, ඔළුව අත ගෑවා. පොඩි නම හොඳින් ඉන්නවද කියලා ඇහුවා. දැන් මේගොල්ලෝ උසටුසේ ඉන්නෝනේ. අර පොඩි මේ මිටි මහරහතන් වහන්සේට එක එක ඒවා කරලා තමයි ගියේ බුදුරජාණන් වහන්සේ ළඟට. බුදුරජාණන් වහන්සේ දෙවුරමේ ඉඳලා මේ ඔක්කොම බලන්නේ. භාග්‍යතුන් වහන්සේ අහනවා මේ භික්ෂුන් මැද නමස්කාර කරාට පස්සේ ඇහුවා මහණෙනි මොකෝ මේ තකහණිය? ස්වාමීනි අපි මේ විශේෂයෙන්ම ආවේ අර ලකුණ්ඨක බද්දිය කියන මහතෙරුන් වහන්සේ මෙහි ඉන්නවා කියලා අපිට ආරංචි වුණා. ස්වාමීනි ලකුණ්ඨක බද්දිය තෙරුන් මෙහෙද ඉන්නේ? ඔව් මහණෙනි මෙහි ඉන්නේ. ස්වාමීනි අපි ආවේ බණක් අහන්න. උන්වහන්සේ කුටිය කොහෙද දන්නේ නේද ස්වාමී? බුදුරජාණන් වහන්සේ තවර කියනවා ඇයි මහණෙනි අර මුලින්ම හම්බුනේදී? අර කණෙන් අල්ලලා ඔළුවත් අත ගාලා හොඳින් ඉන්නවද කියලා අහලා ආවේ. ඔයලා ඔච්චම් කළේ ඒ තමයි ලකුණ්ඨක බද්දිය කිව්වා. අර වික්ෂුන්ගේ ඇඟ හිරි වැටලා ගියා. අපි මේ බණපදයක් අහනවා කියලා ආපු කෙනාද මේ ඉන්නේ? බලන්න මුනිවරුන්ගේ ජීවිත තිබ්බ තැන. බාහිරට අඳුන ගන්න බැරුව ගියා. බාහිරින් පැසසුම් ප්‍රශංසා ඒ උත්තමයන්ගේ ජීවිතේට ලැබෙනවද නැද්ද කියන එක මත නෙමෙයි ඒ උත්තමයන්ගේ ජීවිතේ සැනසුම තිබෙන්නේ. අපි සැනසුම තියලා තියෙන්නේ බාහිර ප්‍රශංසා මත නා. හොඳට තේරුම් අරගන්න. කවදාවත් ඔබට සැනසෙල්ල නම් ඉන්න හම්බෙන්නේ නැහැ. සැනසුම බාහිර ප්‍රශංසා මත තියාගත්තොත්. සැනසුම කියලා කියන්නේ බාහිර ප්‍රශංසා ගුණ කතා මත තියෙන එක නෙමෙයි. අපි අපේ කායික ක්‍රියාව ගැන සිහි කරද්දී සැනසෙල්ලක් එනවා. එතන සැනසෙල්ල තියෙනවා. අපි කතා කරන වචන ගැන සිහි කරනකොට සැනසෙල්ලක් එනවා.
එතන තමයි සැනසුම තියෙන්නේ. අපේ අදහස් ආකල්ප සිතුම් පැතුම් අපි ඒව පැත්තට හැරිලා බලනකොට මම මොන වගේ අදහස් එක්ක ජීවත් වෙන මොන වගේ හිතුවිලි තියෙන මොන වගේ මිනිස්සෙක්ද කියලා තමන්ගේ පැත්තට හැරිලා බලනකොට තමන්ගේ හදවත සැනසෙල්ලෙන් පිරෙනවා නම් ආගේ ආත්ම තෘප්තිය තමයි සැනසුම. ලෝකයාට රහසේ ඒ සැනසුම විඳින ඒ බඳු ජීවිතයක් ඔබ හදන්න. ඒක ලෝකයට රහසේ කරගෙන යන එක අපිට හරි පහසුයි. තමන්ගේ ගුණවත්කම් තමන්ට පෞද්ගලිකයි. තමන්ගේ සීලවන්තකම තමන්ට පෞද්ගලිකයි. ඒක ලෝකයට බෙර ගහගෙන අඬ නගාගෙන කියාගෙන යන එක නෙවෙයි. ඒක තමන් පෞද්ගලිකව තනියම විඳින සුවයක් වුණාම ඒ සුවය කල් පවතිනවා. ඒක කාලයක් පවතිනවා. සාමාන්‍ය කියවගෙන යන ඒවා කල් පවතින්නේ. කියාගෙන යන්න ගියාට පස්සේ ඒකේ කල් පැවැත්ම නැහැ. පැවිද්දෙක් තමන්ගේ පැවිද්ද ගැන උජාරුවෙන් කියවන්න ගියොත් එහෙම එයාගේ පැවිද්දට වැඩි කාලයක්. අපි නම් මෙහෙමයි මහණුනේ අපි මෙහෙමයි ඉන්නේ කියන්න ගියොත් මේ පැවිද්දට වැඩි කාලයක් නේ. ඒක පවත්වන්න බෑ. හිතන්න මෙහෙම තමන්ගේ ගාව ඉතාම අග්‍රගණ්‍ය වටින දෙයක් තියෙනවා නම් ඒ වටිනා දේ අනිත් ජනයාට පේන්නේ කියන්නේ සියලු ජනයාට පේන්නේ එළිය පහලේ තියෙනවද? ඒ වටිනා දේ සේප්පුවක දාලා ආරක්ෂා කරලා තියෙනවද? වටිනා දේ කුඩා වටින දේ අපි සේප්පේ දානවා. සේප්පේ දාලා ඒකට වෙනම ආරක්ෂිත මේ ක්‍රමවේද දාලානේ ඒක අලුත් ලොක් තියෙන්නේ. මොකකින් හරි ලොක් කරලා ඒක අපි උත්තට ආරක්ෂා කරනවා. අපේ ගාව තියෙන අඩු වටිනාකමින් යුක්ත දේවල් ඒව ටික අපි සාලේ තියෙනවා ලස්සනටත් එක්ක කියන්නේ. එන කට්ටියට දකින්න තියෙනවා අපි ඒක. අන්න අපි පිත්තල පහනක් තියෙනවා. පිත්තල පහන අපි පේන්න තියෙනවා. ඝනරම් පහනක් තියෙනවා. ඕක අපි එළිය පේන්න තියන්නේ. ඝනරම් පහන එළිය තියෙනවා ඊට වඩා වටින බඩු මුට්ටු තියෙන මිනිස්සු. අපි ගොඩාක් වටිනා දේ ආරක්ෂා කරලා රැකගෙන තියාගන්නවා වගේමයි අපේ අභ්‍යන්තරේ. ජීවිතය ඇතුලේ ගුණධර්ම පිංගුතුනේ පෞද්ගලිකව රකින්න. තමන්ගේ සීලවන්තකම දිහා බල බල විශාල සතුටක් ලබන මිනිසෙක් වෙන්න. මම සීලවන්තයි මෙච්චර කාලයක් මම සීල රැකිනවා. මම මෙච්චර කාලයක් ප්‍රාණඝාතයෙන් වැළකීලා හිටියන මන් නිසා මధుරෙක්ගේ ජීවිතේට හානියක් වුණේ නැහැ. සතුට වෙන්න. ඒ සතුට විඳින්න. තමන් ඒ සතුට තනියම විඳ ඒ සන්තෝෂය තුළ ජීවත් වෙන මිනිසෙක් වෙන්න. ඔබට ඔහොම හිතනවා නම් ඔබ හැරෙන පැත්තේ දකින්න සත්‍ය මේ හැම සතෙකුටම ඔබේ ජීවිතේට සතුට අරන් ඉන්න පුළුවන්. මිනිස්සු නිසා බයි මරබයි ඉන්න සත්තු කොච්චරක් මේ ලෝකේ ඉන්නවදනේ? මිනිස්සු නිසා මරබයි දැන්. මදුරුවෙකුට ඒක තේරෙනවද නැද්ද කියන එක අපිට තේරෙන්නේ නැහැ. නමුත් මදුරුවෙක් ළඟින් ගියත් ඒ මදුරුවාගේ ඇඟ කුඩු වෙන්න තරන මිනිස්සුනේ ලෝකේ ඉන්නේ. ඒ මිනිස්සු ළඟින් මදුරුවෙක් යනවා කියන්නේ ඒ මදුරුවාගේ අභාග්‍යනේ. ඌ අර සද්දයක් දාගෙන ඔහම ගියොත් එහෙම ඉවරයි. එහෙම නේද මේ මිනිස්සු ඉන්න තැන? එතකොට ඔබට සතුටු වෙන්න බෑද? ඔබ මදුරුවෙක්ව මරන්නේ නැත්තම්? කැරපොත්තෙකුට පේන්න මතු වුණොත් එහෙම ඒ මතුවෙච්චි කැරපොත්තට ආයේ ඌට හැංගෙන්න අවස්ථාවක් නැහැනේ සාමාන්‍ය තැනකනේ. ඌ සෙරප්පින් ගහලා තලනවා. ඒ සෙරප්පින් ගහලා තැලීම ඊට පස්සේ අර විෂ බෙහෙත් වලින් මැරීම ඕවා ඉතින් මේ ප්‍රසිද්ධ කර මේවනේ. ඒවට එක එක දේවල් හදනවනේ. ඒ සත්තු ගෙදර බෝ නොවන විදිහට ගෙදර පිරිසුදු කරගන්න කියලා. එහෙම ඉගෙනීමක් නෙවෙයි ලෝකේ තියෙන්නේ. සත්තු ඉන්නවනම් මේක ගහපන්. මේක ගහපුවම මේ ඒ විසට මැරෙයි. ඒ වගේ අර හරි අකාරුණික
සතුන් කෙරෙහි දයානුකම්පා නැති ලෝකයක අපි මදුරුවෙකුගේ ජීවිතයටත් හානියක් නොකරන මිනිස්සෙක් කියන එක හිත සන්තෝෂයෙන් පුරවාගෙන විඳින්න Tamanට බැරි එකක්ද? ඒක හිත සතුටින් පුරව ගන්න කරුණ නෙමෙයි. සන්තෝෂ වෙන්න. තනියම සන්තෝෂ වෙන්න. මම ප්‍රාණඝාතයෙන් වැළකීච්ච කෙනෙක්. මම මෙච්චර කාලයක් සතුටු මරලා නැහැ. ඒක අනිත් අය තේරුම් ගත්තත් එකයි, දෙගත් එකයි. අනිත් අය ඔබ ගැන කියන්න ඕනේ මේ මුණ ගැහුණාට පස්සේ අනේ ඔයා සතෙක්ව මරන්නේ නැහනේ. ඔයා මේ පුදුම අහිංසක මිනිස්සෙක්. ඒක ඕනේ අපිට. ඒක අපි දැනගත්තා නේද? අපි තව කෙනෙකුගේ දෙයක් හොරකම් කරනවා තියා හොර හිතක්වත් නැතුව නම් අපි ජීවත් වෙන්නේ. අපි අනිත් මිනිස්සුන්ගේ මේ වස්තු සම්භාර දැක දැක සතුට වෙන જાති මිනිස්සෙක් නා. Tamanට නැති හොඳ මේ අලුත්ම මේ මාදිලියේ ස්මාර්ට්ෆෝන් එක තව කෙනෙක් පාවිච්චි කරනවා. අපි ගාව තියෙන පරණ එක. අර අලුත් එක පාවිච්චි කරන කෙනා දිහා බලලා අපිට හිතේ සතුට වෙන්න පුළුවන්. අනේ මෙයා මේ જાති එකක් පාවිච්චි කරනවා. කොච්චර එකක්ද? අපිට එන්නේ නැත්තම් ලෝභය. අපේ හිත අනිත් මිනිසයාගේ වටින වස්තු දිහා බලලා සතුට වෙන්න පුළුවන් જાති හිතක් නා. සැනසෙල්ලක් නෙමෙයි ඒක. තමන් ඒ જાති මිනිස්සෙක් කියලා හිතනකොට සැනසෙල්ලක් නැද්ද? විඳින්නේ සැනසෙල්ල. අනුන්ගේ දෙයක් හොරකම් කරනවා තියා හොරකම් කරන්න හිතන්නවත් එපා. එක එක මිනිස්සුන්ට ලැබෙන්නේ ඒ මිනිසයාගේ ලැබීම් වල ප්‍රමාණයට අනුවනේ. එක එක මිනිසයාගේ ලැබීම් විවිධයි. දැන් අපිට අපේ ජීවිතය ඇතුලේ ලැබිච්ච දේවල් සමහරට අනිත් අයට එහෙම ලැබිලා නැහැ. එයාලට ලැබුණු දේවල් අපිට ලැබිලා නැහැ. ලැබීම් විවිධයි. තව කෙනෙකුගේ ලැබීමකට හූල්ලන්න එපා. ඒ ලැබීම Taman සතු වේවා කියලා පතන මේ නිහීන හිත හදන්න එපා. අනිත් මිනිසෙකුගේ ලැබීම් දිහා බල බල සතුටු වෙන. හොරකම හොර හිතක් නැති ආගේ જાති මිනිසෙක් වෙන්න සතුටු වෙන්නේ ඒකේ. ඒකට ලෝකය දැනගන්න ඕනේ ඒක. තමන් බිරිඳගේ විශ්වාසය රකින්න ස්වාමියෙක් නම් සතුටු වෙන්න. ඒ සතුට සල්ලාලකම් ආරංචි වෙන හැම මොහොතකම විඳින්න. අනේ මිනිස්සුන්ගේ සල්ලාලකම් ආරංචි වෙනවා. ඔව උඩු දුවලා ප්‍රශ්න හට ගන්නවා. ඔය අපිට එක එක විදිහට ආරංචි වෙනවා. සතුටු වෙන්න අනේ මම මගේ බිරිඳ මං ගැන තියලා තියෙන විශ්වාසයට මං අංශුවක පළුද්දක් කරලා නැහැ. සතුටු වෙන්න. තමන්ගේ ස්වාමි පුරුෂයාගේ විශ්වාසය රකින්න බිරිඳක් වෙලා සතුටු වෙන්න. මම්මගේ මිනිසයා ඇති තැන නැති තැන එයාගේ විශ්වාසය රැකපු කෙනෙක්. ඒ සතුට ඔබට අරන් එනවා ආත්ම තෘප්තිය. කාම තෘප්තියට වඩා ආත්ම තෘප්තිය හරිම සාහනයක්. මිනිස්සු සල්ලාලකම් කරන්නේ කාම තෘප්තිය හොයාගෙන. ඒ කාමේ තෘප්තිය කියලා කියන්නේ හරිම අල්ප තෘප්තියක්. ඒක තෘප්තිමත් වෙන්න බෑනේ කවදාවත්. කාම දාහය ආවට පස්සේ පොඩි මොහොතකට මේ මිනිස්සු ඒ කාම දාහය වෙනුවෙන් මේ නොකටයුතු දේවල් කරනවා. පොඩි මොහොතයි ඒක තියෙන්නේ. ඒ කාම දාහය එකපාර නිවිලා යනකොට මහා වෙහෙසක් එනවා. තමන්ට තමන් ගැන සතුටු වෙන්න බැරුව යනවා. වනචර නැතිකම ජීවිතයකට හරි වටින එකක්. වනචරකම පාලනය කරගන්න පුළුවන් හැකියාව ජීවිතයකට පුදුම වටින එකක්. අපි සංසාරේ යන මිනිස්සු සසරේ යන අපිට වනචරකම් තියෙන්න පුළුවන් නේද? ඒ කියන්නේ හිත ඇතුලේ ස්ත්‍රී ශරීර වලට ලොල් වෙන, පුරුෂ ශරීර වලට ලොල් වෙන, ස්ත්‍රී පුරුෂ ශරීර සම්බන්ධයෙන් කෑදරකම හටගන්න වනචරකම සසරේ තියෙන්න පුළුවන්. අපි සංසාරේ ගෙන අයනේ. අපිට මේ ජීවිතේ පාලනය කළ හැකි හිතක් හම්බෙලා තියෙනවා. අපි සීලයක පාලනය වෙමු. අපි සීලයක පාලනය වෙමු. ඒක තමයි පෞද්ගලිකව. තමන් තුළ සතුටක් විඳ විඳ කරන්න. මම මේ જાති ස්වාමි පුරුෂෙක්, මම මේ જાති භාර්යාව. මේ ලෝකේ මත්පැනි මත්ද්‍රව්‍යයෙන් සතුට හොයන මිනිස්සු තලේ තමන් මත්පැනකින් මත්ද්‍රව්‍යකින් ජීවිතේ
චුට්ටක්වත් සෞතු කරගන්නේ නැති මිනිස්සෙක් වෙන්න. රහ බලන්නවත් ඕනේ. තමන්ගේ සාධකට ඕනෙත් නැහැ. තමන්ගේ මිත්‍රයෝ සතුටු කරන්න ඕනෙත් නැහැ. මත්පැන් මත්ද්‍රව්‍ය නැති ජීවිතයක් ඔබ හදනවා. ඔබත් එකතු මේ මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයට අකමැති පිරිසක්. ඒ පිරිස මහා ගොඩක් නෙවෙයි. චුට්ටක් එකතු වෙයි කමක් නැහැ. චුට්ට වුණත් හොඳයිනේ. සෞතු ගොඩකට වඩා හොඳ චුට්ටක් හොඳයි. එහෙම හදන්න ජීවිතේ. තමන් තනියම සතුට වෙන්න. මං මත්පැනින් මත්ද්‍රව්‍යයෙන් සුරාවෙන් වැළකීච්ච මිනිස්සෙක්. අහිංසක සතුටක් ලබන්න. බොරු කියලා හිස් වචන පරස වචන වලින් වැළකීලා තමන් සම්බන්ධයෙන් සතුටක් විඳින්න. අනිත් මිනිසුන්ගේ ಗುಣ කල්පනා කරන ලස්සන හිතක් ඔබ හදාගෙන ඒ හිත දැක දැක සතුට වෙන්න. ඒක තමයි ශ්‍රාවකයා ගාව තියෙන සුන්දරත්වය. ශ්‍රාවකයා තමන්ගේ ජීවිතය සම්බන්ධයෙන් බාහිරින් ප්‍රශංසා ආවත් බාහිරින් චෝදනා ආවත් තමන්ගේ ජීවිතය සම්බන්ධයෙන් තමන් සතුටක් ලබන තමන් සහනයක් ලබන ජීවිතයක් හදාගන්න. ඒක තමයි වැදගත් දේ. සම්පූර්ණයෙන්ම පැසසුම් ලැබුවේ නෑ බුදුරජාණන් වහන්සේවත්. බුදුරජාණන් වහන්සේ මාර අතුල උපාසකට කියන්නේ නත්ති ලෝකේ අනින්දිතු. අතුල ලෝකේ නින්දා නොලබපු මිනිස්සු නෑනේ. නින්දා කරනවා. ඔය අතුල කියන්නේ 500ක උපාසක පිරිසක් එක්ක දෙවුරමට යනවා. එදා මේ උපාසක පිරිසට කියලා ගියා. දැන් අර උපාසක පිරිසේ නායකයා විදිහට තමයි මේ අතුල යන්නේ. නඩේ ගුරා. එයා තමයි දැන් මේ නඩේ එක්කයි යන්නේ. එක්ක යනකොට කට්ටියට කිව්වා අද ගිහින් අපි හුත්ත ෂෝක් බණ කහමු. ගියා. යද්දිම හිටියේ ඉදිරියේම රේවත කියන මහතෙරුන් වහන්සේ. උන්වහන්සේ පළගක් බැඳගෙන වාඩි වුණේම අද පොඩ්ඩක් විවේකයෙන් භාවනා කරනවා කියලා හිතාගෙන. දැන් අර අතුල උපාසකයි කට්ටිය ඈතින් ඉනවා දැක්කා. දැන් මේ මිනිස්සු ඇවිල්ලා මෙතන තමන් වහන්සේගේ භාවනාවට කරදර කරොත් තමන් බලාපොරොත්තු වෙච්ච දේ කරගන්න බැරි වෙනවනේ. අනේ උන්වහන්සේ ඈතින් එනවා පෙනිපෙනීම ඇස් දෙක පියාගත්තා. අර පිටුස ඇවිල්ලා වන්දනා කළා. උන්වහන්සේ ඇස් ඇරිනේ. උන්වහන්සේ නිශ්ශබ්දව තමන් වහන්සේගේ පාඩුවේ හිටියේ. උන්වහන්සේ බණක් කියන හැඩක් නැහැ. ඇස් දෙකවත් අරින්නේ. ඒ කට්ටිය නැගිට්ටා. නැගිටලා දැන් අතුල මේ අවුල් ගිහිලා හිත. බැන යනවා. අනේ මේ උන්වහන්සේලා අපි මේ වෙනම ලකර හැස්සෙලාව බණක් අහන්න කියලා දැක්කනේ අපිව බල ඇස් පියාගත්තනේ. කියලා උන්වහන්සේට දොස් කියන්න පටන් ගත්තා. ඔය දොස් කීකේ යනකොට මුණ ගැහුණා සාරිපුත්ත මහරහතන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ අර අතුල උපාසක ඇතුළු පිරිසකින් එහු බොහෝ මේ නිකන් මූණවල් එල්ලගෙන අවුල් වෙලා ඇයි මේ? එතකොට අතුල කිව්වා ස්වාමීනි අපි මේ අපි කට්ටිය ආවේ අද බණක් අහනවා කියලා. අර මේ රේවත මහතෙරුන් වහන්සේව දැකලා මං කට්ටිය එක්කන් ගියා. ඉතින් උන්වහන්සේ ස්වාමීනි මේ ඇස් දෙක පියාගත්තා. උන්වහන්සේ අපිට වචනයක්වත් කතා කරේ නෑ. දෙහෙම හොඳ නෑනේ ස්වාමීනි කියලා දැන් උන්න කියන්න පටන් ගත්තා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ කිව්වා හරි අතුල උපාසක මම බණක් කියන්නම්කෝ කට්ටිය වාඩි වෙනවා කියලා. උන්න කට්ටිය වාඩි වුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේ දැන් මේ මිනිස්සු වර රේවත මහතෙරුන් වහන්සේ කියන අපහැදිලා ඉන්නේ හින්දා දිග ධර්ම දේශනාවක් කළා. හෝරා කීපයක් අරගෙන දිගට බණක් කිව්වා. මේ බණ අහලා නැගිටලා යනවා අතුල උපාසකයි කට්ටිය. සාරිපුත්ත මහරහතන් වහන්සේට බැන දිග වැඩි බණ. මොකට ඔච්චර වෙලා බණ කියනවද? දිගට දිගේ මේ අපි උපාසක පිරිසක් අපිට පොඩ්ඩක් කෙටියෙන් කියන්න බෑ බණ. මේ දිගට දිග බණක් කිව්වා කියලා ඔන්න ඒකට බැන යනවා. ඔය බැන යනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ මුණ ගැහුවා. ආනන්ද ස්වාමීන් වහන්සේට තේරුණා මේගොල්ලෝ ඉන්නේ සතුටින් නෙමෙයි. ඇහුවා. මොකෝ අතුල උපාසක? ස්වාමීනි මෙහෙමයි. අර රේවතයන් වහන්සේ ළඟට ගියා. උන්වහන්සේ අපි එනවා බල ඇස් දෙක පියාගත්තා. බලන්න ස්වාමීනි අපිට කරන වෙනස්කම්. සාරිපුත්තයන් වහන්සේ මුණ ගැහුණා.
උන්වහන්සේ මේ අපි කවුද කියලා සලකන්නේ නැතුව දිගට දිගේ බණක් කිව්වනේ. ස්වාමීනි අපිට තේරෙන්නේ අපිට මේ ගැළපෙන විදිහේ බණක් කවුරුත් අපිට කියන්නේ නැහැනේ. ආනන්ද ස්වාමීන් වහන්සේ කල්පනා කළා මේගොල්ලෝ ගිහිත් අපහැදිලානේ. සංඝයාගෙන් අපහැදිලා තියෙන අපරාධේ. දහම් කතාවක් කරන්න ඕනේ කියලා. හොඳයි අතුරුපාසක වාඩි වෙන්න කියලා. ආනන්ද ස්වාමීන් වහන්සේ බණක් කිව්වා. සාමාන්‍ය ආනන්ද ස්වාමීන් වහන්සේගේ දහම් කතාවේ තියෙනවා කියන ස්වභාවය. ආනන්ද ස්වාමීන් වහන්සේ බණ කියලා තමන් වහන්සේ කැමති වෙන වෙලාවක් බණ කියලා අවසන් කරද්දී අහන් ඉන්න හැමෝටම හිතෙනවා කියනවනේ තව කිව්වනම් හොඳයි කියලා. අනේ තව කිව්වනම්. එහෙම හිතෙන ස්වභාවය ආනන්ද ස්වාමීන් වහන්සේගේ තිබිලා තියෙනවා. හැම ධර්ම දේශනාවක්ම ආනන්ද සාංශි නිමා කරලා තියෙන්නේ අහන පිරිස තව කිව්වනම් හොඳයි කියලා හිතමින් ඉන්නේ. ඉතින් විස්මිතයි මේ ශාසනය. උන්වහන්සේගේ එහෙම සුන්දරු දහම් කතාවක් තිබිලා තියෙනවා. ඒක ආනන්ද ස්වාමීන් වහන්සේගේ එරදියක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ආනන්ද ස්වාමීන් වහන්සේගේ ආශ්චර්ය කරුණ. ආනන්ද ආශ්චර්ය සූත්‍ර තියෙනවා. ආනන්ද ස්වාමීන් වහන්සේගේ ආශ්චර්ය අద్భుත කාරණා. ඒකත් ඔය අద్భుතේ තිබ්බා. ආනන්ද ස්වාමීන් වහන්සේ යම් වෙලාවක් බණ කියලා නැවැත්තුවා. එහෙනම් හොඳයි උපාසකවරුනි කියලා නැගිටලා වැඩම කළා. දැන් කට්ටිය බයිනවා ආනන්ද ස්වාමීන් වහන්සේට. අනේ මේ පොඩි වෙටනේ බණ කිව්වේ තව ටිකක් කියන්න එපේ. අවසානයේ තමයි බුදුරජාණන් වහන්සේ ළඟට ගියේ අතුල උපාසක. ගිහින් බුදුරජාණන් වහන්සේලාට ඔය විදිහටම කිව්වව නඩුව. ස්වාමීනි රේවතයන් වහන්සේ මුකුත් කිව්වේ අපිට වෙනස්කම් කළා. අපිව දැකලා ඇස්පියා ගත්තා. සාරිපුත්තයන් වහන්සේ අපිව තේරුම් ගත්තේ නැහැ. දිගට දිගේ බණක් කිව්වා. ආනන්දයන් වහන්සේටත් අපි ගැන තේරුන්නේ මේ බාගෙට බණක් කියලා නැවැත්තුවා. බුදුරජාණන් වහන්සේ වදාලා අතුල ඕක මේ අද ඊයේ එකක් නෙමෙයි. ඕක පෝරාණ මේතක්. අතීත ඉඳලා එන එකක්. නිහඬව හිටියත් ගරහන. බයි. කතා කළොත් වැඩිපුර ඒකටත් ගරහනවා බයි. අඩුවෙන් කතා කළොත් ඒකටත් ගරහනවා බයිනවා. අතුල නත්ති ලෝකේ අනින්දිතෝ මේ ලොවේ නින්දා නොලැබුවෙක් නම් නැත. මේ ලෝකේ නින්දා නොලැබුව නෑ. ඒ නිසා ලෝකෙන් ප්‍රශංසා ලබනවා කියලා යම් අදහසක් තිබ්බොත් ඒකම තමයි වෙහෙස. ලෝකෙම ප්‍රශංසා කරන ජීවිතය එහෙමම නෑ. බුදුවරුන්ටත් ගරහන කොටහක් හිටියා. අපි ප්‍රශංසා ලැබිය යුතු තැන අපේ අභ්‍යන්තර ජීවිතේ අපි අපිට ප්‍රශංසා කරනවාද? බුදුරජාණන් වහන්සේ වදාළේ යදත් ගරහි තද කුබ්බමාන. තමන්ගෙන්ම දොස් ලැබෙන කිසිම දෙයක් නොකළ යුතුයි. ඒ නිසා ඔබ ගොඩනගන්න තමන්ගෙන් ප්‍රශංසා ලැබෙන ජීවිතයක්. හැරිලා බලද්දී හිත ප්‍රීතියෙන් පිනා යන ජීවිතයක්. ඒ දෙස බල බල තමන් සන්තෝෂ වෙවි ජීවිතය ගත කරන්න. ඒ බඳු ජීවිතේ වේගින් වෙනස් කරගත්ත එක පිටුනේ. මේ දේශනා මාලාවම ජීවිතේ වෙනස් කරන බණපදයක්. හැබැයි ඒ ජීවිත වෙනස හදාගත යුත්තේ පෞද්ගලික ඔබ. බණපදින් කරන්නේ යම් කිසි උපකාරයක් මේ විදිහේ වැඩපිළිවෙලකින් ඔබ කරන්න කියලා කියන එක විතරයි. ඒ ටික කරන එක තමන් ගාව තියෙන එක. ඒ නිසා ඔබ ළඟ ඔබ ගැන සතුටු වෙන ඔබ තුලින් තෘප්තියක් ලබන ලස්සන ජීවිතයක් ගොඩනගන්න. ඒ තෘප්තිය විඳ සන්තෝෂයෙන් මේ ජීවිතය ගත කරන්න. ඒ උදෙසා තමයි බුදුවරු ශ්‍රාවක පිරිසට අනුස්සති සිහි කළ යුතු කියන කරුණ පෙන්වන්නේ. බුදුරජාණන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවකයා තමන්ගේ සරණ ගැන සිහි කර තනියෙන් සතුටු වෙනවා. ඒක තමයි බුද්ධානුස්සතිය. මං සරණ ගියේ රාග ද්වේෂ මෝහ නැති සාස්ත්‍රනාසරම. මං සරණ ගියේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ගුරු උපදේශ නැතිව අවබෝධ කරපු සම්මා සම්බුදු කෙනෙක්. මං සරණ ගියේ අවබෝධයට අනුව ජීවත් වෙන විද්‍යාචරණ සම්පන්න මුනිවරයෙක්නේ. සතුටු වෙනවා. එයා තමන්ගේ සරණ ගැන සතුටු වෙනවා බුද්ධානුස්සතිය. එයා තමන්ගේ දහම් සරණ ගැන සතුටු වෙනවා. මං සරණ ගියපු ධර්මයේ මෙහෙමයිනේ. ධම්මානුස්සතිය.
එයා සරණ ගියපු ශ්‍රාවක සංගරුවන ගැන හිත සතුටු වෙනවා. මම සරණ ගියපු ශ්‍රාවක සංඝරත්නේ මේ වගේ ගුණ තියෙන අයනේ. සංඝානුස්සති. සිල් රැක තමන්ගේ සීලයෙන් සතුටු වෙනවා. සීලානුස්සති. දන් දීදී තමන්ගේ දාණයෙන් සතුටු වෙනවා. ත්‍යාගානුස්සති. ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා කියන සේක බල ධර්ම තමන් තුළ ඇති කරගෙන ඒව දෙවියොත් එක්ක සසඳ සතුටු වෙනවා. දේවතානුස්සති. තේරුම් ගන්නට තමන් තමන්ගේ ජීවිතය සම්බන්ධයෙන් ආත්ම තෘප්තියක් විඳින සුන්දර දිවි ගමනක් ඔබ හදාගන්න. ඒ හදාගත්ත සුන්දර ජීවිතය ගැන හදවතින්ම සතුටු වෙවි. තව තවත් ගුණවත් වෙන්න. ඒ බඳු ජීවිතේ මේ ශාසනය ඇතුලේ විශාල පිහිටක් සහිත ජීවිතයක් බවට පත් කරගන්න අපි කාටත් හොඳට අවස්ථාව තියෙනවා. ඒ නිසා මේ දහම් අරුත හොඳට හදවතේ රුවාගෙන තමන්ගේ ජීවිතේ සුන්දරව ගොඩනගාගෙන ඒ සුන්දරත්වයේ විඳ විඳ සැනසෙල්ලේ ජීවත් වෙන ශ්‍රාවක ශ්‍රාවිකාවෝ බවට පත් වෙන්න අප කාට